දවසේ වැදගත්ම පුවත් සැකයකින් තොරව දැනගන්න අපගේ පුවත් සේවාවට එකතු වන්න. නිවුස් ටච් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර. අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ නෞකාවකට ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය ස්ට්‍රේට් ඔෆ් හෝමූස් වසා දැමීමට පියවරගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මෙම සිදුවීම මුල් කරගනිමින් තමන් වෙත එල්ලවන ඕනෑම ආකාරයක ප්‍රතිප්‍රහාරයකට දැඩි ප්‍රතිචාරයක් ලබා දෙන බවද ඉරාන බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාවී IRGC නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ නෞකාව සිය සංනිවේදන පද්ධති ක්‍රියාවිරහිත කරමින් සමුද්‍රීය ආරක්ෂාව අනතුරේ හිලූ බැවි එයට ප්‍රහාර එල්ල කර ගමන නවතා දැමීමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත් ප්‍රහාරයට ලක් වූ නෞකාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ. මෙම කලාපයෙන් අමරිකානු මැදිහත්වීම් අවසන් වනතුරු සහ ඉදිරි දැනුම් දීමක් සිදු කරන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබෙනු ඇතැයිද ඉරානය අවධාරණය කරනවා. මේ අතර ඉරානයේ මෙම පියවරට ප්‍රතිචාර දක්වමින් අමරිකානු මධ්‍යම අනදෙන කාර්යාලය US Central Command ප්‍රකාශ කළේ සිවිල් සහ වාණිජ නෞකාවලට ඉරානයෙන් එල්ලවන තර්ජන මැඩ පැවැත්වීම සඳහා තමන් ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බවයි. ප්‍රහාරයට ලක් වූ නෞකාව සයිප්‍රස් රාජ්‍යයට අයත් බහලුම් ප්‍රවාහන නෞකාවක් බවත් එහි එන්ජින් කාමරයට දැඩි හානි සිදුව ඇති අතර එක් සිවිල් සේවකයෙකු අතුරුදහන් වී ඇති බවත් අමරිකානු ආරක්ෂකාංශ තහවුරු කළා. හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර. හෝමූස් සමුද්‍ර සන්ධිය ස්ට්‍රේට් ඔෆ් හෝමූස් හරහා ගමන්ගත් දෙවැනි නෞකාවට ඔෆෙන්ඩිං වෙසල් ප්‍රහාර එල්ල කර එය නවතා ගැනීමට තමන් සමත් වූ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය IRGC ප්‍රකාශ කරනවා. ඉරාන රාජ්‍ය මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත්තේ කලාපය තුළ අමරිකාව සහ ඊශ්‍රායිලය සිදු කරන ආක්‍රමණශීලී ක්‍රියාවන් තවදුරටත් අඛණ්ඩව පැවතුනහත් මීට වඩා විනාශකාරී සහ දරුණු ප්‍රතිචාරයන් එල්ල කිරීමට තමන් පසුබට නොවන බවයි. දවසේ වැදගත්ම පුවත් සැකයකින් තොරව දැනගන්න අපගේ පුවත් සේවාවට එකතු වන්න. නිවුස් ටච් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. රැඳී සිටියාට ස්තුතියි.